දැන් එතකොටයි හිරේ කියපු එකක් නිදොස් කොට නිදහස්. ඒ නිවුස් එක සතුටින් නොකියපු එකෙත් නිදොස් කොට නිදහස්. මේ කිසි වැරද්දක් නොකර කොහකට ඉරපු අපි දෙන්නද ඊ චූදිතයෝද? හරි පොඩ්ඩක් හිටහල්ලකෝ. මම ෂේප් එකේ ලොක්කට කතා කරලා මොනවා හරි ෂේප් එකක් දාලා දෙන්න බලන්න. හරි. එතකන් උඹලා දෙන්න පොඩ්ඩක් කවර් එකේ හිටහල්ලකෝ. ලොක්කට නොපෙනෙන්න. දැක්කහම තමයි පොරටෝකායි මතක් වෙන්නේ. එතකම් මොකක්ද අයියා අපි කරන්නේ? මෙහෙම කරපල්ලා. උඹලා එතකන් නිවුස් කවරේජ් පළයල්ලා. එතකොට එළියේනේ. ලොක්කට පේන්නෙත් නෑනේ. ඈ? හරි අයියා. අනිත් එක ඉතින් මේ ගෙදර යවන්නයි කියපු උන් දෙන්නට පොඩියට හරි දනුවමක් තියෙන්න එපයිනේ. ඈ? ඒ නිසා උඹලා දෙන්න මෙහෙම කරපන්. හරිද? නිවුස් කවරේජ් පළයල්ලා. හැමදාම මර නිවුස් පහ ගානේ ගේන්න ඕන විෂුවල් එක්ක වැඩේ පැහැදිලි වෙන්න. හරිද? අන්න ඒ වැඩේ හොඳට කරොත් මම රිස්ක් එකක් අරගෙන ලොක්ක ළඟට ගිහිල්ලා වැඩේ කතා කරන්න. හරි අයියා. වෙන උන් දෙන්නෙක් නම් මාත් මොනවා හරි අතින් පයින් දාලා පෝර ටිකක් දාලා ඔහොමම ගෙදර ඇරලා දානම. ඔය දෙදි මේ බොල දෙන්නනේ. හරබ්බාන. පුළුවන් නම් මගේ ජොබ් එකත් ගහලා යන විදිහ මොනවා හරි වැඩක් කරපල්ලා. හොඳේ? ඉස්සරහ දවස් දෙක තුනේ. හරි අයියේ. මොකා? සෝරි අයියේ. thank you අයියේ. වෙන එකක් කරයි වගේම. මොකෝ කේස් එක ගොඩ දාගත්තද? බදා ගන්න කේස් එකක් තිබ්බේ නෑනේ බං. පෙරද්දක් කරේ නෑනේ. දුන්න ගෙලින්ම ලොක්කට ඇඹරිලා යන්නේ. ඒ පාර ඒ පාරෙතින් පොරගේ වැරද්ද තේරුම් අරගෙන අපෙන් ඇදලා සමාවිල්ල වුණ ටික විතරයි නේවා. ඒ කියන්නේ ඔය මේ ලකා ලොක්කද නැත්තම් මේ ලොකු ලොක්කද? දෙන්නම. අයියෝ පව් කියලා හිතුණා නේ බං. ඒ කියන්නේ පනිෂ්මන්ට් එකක් දුන්නේ පනිෂ්මන්ට් දෙන්න මේ අපිට අපි දුන්න යාට පනිෂ්මන්ට් එක රිදෙන්න නේවා. ඒ මොකද්ද? අපි දෙන්න ගැලින්ම ගිහිල්ලා කිව්වා එට ඉඳන් අපිට ඇතුළේ වැඩ කරන්න බෑ. අපි යනවා එළිය නිවුස් කවරේජ් වලට. නිවුස් 4ක් 5ක් ගේනවා. ඔයාලා කැමති නම් දාගනින්න. ඒ බම් මේකටලා මුංගේ මේ මූණු දිහා බලගෙන පිස්සුද බං අපිට නේ? දැන් බලමුකෝ අපි නැතුව මේක ඇතුළේ වැටරි කරගන්නේ කොහොමද කියලා. දෙන්න පනිෂ්මන්ට් එක දෙන්න ඕන බන්නන්ගේ රිදෙන්නම. කොහොමද දැන් ලොකු දෙන්න හිටියේ? මී හිටියේ දුකේ නෑ මං දැක්කම. එයි. බොල දෙන්න මෙතනට වෙලා මේ කයි වරුක ගහ ඉන්නවද එපා? ඈ? උඹලා මට්ටු වෙන්නෙම නෑනේ බා. ඈ? මට අද රැට නිවුස් 5ක් ඕන එච්චරයි පුතෝ හොඳේ. මං කියලා නේ එව්වේ. හරි? ඵලයන් දෙන්නම. දැන් ඵලයන් දෙන්න මේ එළියට. කැමරා කොට ඔබ මොකද්ද මෙතනට වෙලා කරන්නේ? මේ කෙල්ලන්ට වැඩ කරගන්න යන ඔබ ඵලයන් මුන් එක්ක. මේ මොකද්ද මේ? ඒ අයියා දැන් ඇක්සිඩන්ට් එකක් වෙලා තිබු බස් එකේ වෑන් එකක් වැටුණා. ඔය ඒක. කී දෙනෙක් මැරලා? ඔළුත් මැරිලා නෑ. නෑ ඉතින් මේක වැඩක් නෑනේ බං. අඩුම දෙතුන් දෙනෙක්වත් මැරෙන්න ඕන මේක නිවුස් එකේ ගහන්න. ඒ මොකෝ? ඒ මොකෝ කියන්නේ බං දවසට ඇක්සිඩන්ට් කීයක්ද බං මේකේ? එක්කෝ ඇටෙන් පොත්තෙන් එළියට එන්න කලින් බයික් කට්ටක් අරගෙන ෂෝ දාන්න ගිහිල්ලා ඉවරලා දෙරි ගහ ගන්න. ඈ එහෙම නැත්නම් මිනිස්සු 50ක් 60ක් පටවගෙන ඇඟේ අමාරුවට රේස් පදින්න ගිහිල්ලා ඉවරලා හප්ප ගන්න. ඈ එහෙම නැත්නම් ත්‍රිවිල් කට්ටක් අරගෙන රෝද 5ක් 6ක් තියෙනවා කියලා හිතාගෙන එහෙම මෙහෙන් දාගෙන යන්න ගිහිල්ලා ඉවරලා චොප්ප කර ගන්නවා. ගොංකම් කීයක්ද කියහන්කෝ දවසට? ඉතින් ඒ ඔක්කොම පෙන්නන්නේ නෑ මේකේ. මං කිව්වනේ බලන්න. මොකද්ද උඹ කිව්වේ? මොකෙක්වත් මැරිලා නැත්තම් මේක නිවුස් එකට ගන්න බෑ කියලා මම කිව්වේ නැද්ද? හරි බං ඉතින් මේ බස් එක රෝන් සයිඩ් ඇවිල්ලා නේ වෑන් එකේ හප්පලා තියෙන්නේ. වෑන් එකේ ඉඳපු අම්මයි පුතයි දෙන්නේ දෙඩිසත් කාර්ලු අයියේ. ඉතින් කියන්නේ ඔය බස් කාරගේ ඔල මොට්ටලකම පේන්නත් එක්ක අදලා නිවුස් එකේ ගැහුවනම් ඕක දකින්න තව මිනිහෙක් හරි ඔය වැරද්ද නොකර ඉඳීමිනේ. ඒකත් මදි නම් මේ ඔය රත වාහන පොලිසිය එක්කෙනෙක්ගේ වොයිස් කට් එක උත් ගන්නවා. අපි ඒවත් ගෙනාවා. අයියෝ. අපි ඕව try කරලා ගොඩක් කල් බං. ඔය දැනුවත් කිරිලි අවවාද අනුශාසන ඒව අපේ මිනිස්සුන්ට හරියන්නේ නැහැ. අපි ඒව කරන්න ගියහම උන් channel එක මාරු කරනවා. අපේ මිනිස්සුන්ට ඕන නිවුස් නෙවෙයි බං gossip. ඒකනේ අපි මේ නිවුස් කියන විදිහත් වෙනස් කරලා තියෙන නිකන් ඇඟ පණ නැති කරලා වගේ. නිවුස් එකක් වුණා කියන්න ඕන නිකන් ඕපදූප කේලම් කියනවා වගේ තමයි දැන් මේ කියන්න වෙලා තියෙන්නේ. ඔන්න දැන් මේ සිද්ධියේම වුණත් අම්මයි පුතයි දෙන්නම මැරිලා තාත්තා පොළොවේ හැපි පස් කාගෙන අඬනවා වගේ සිද්ධියක් තිබ්බනම් අන්න ඒකම හෙඩ්ලයින් එකට දාලා විලා ගහන්න තිබ්බ නිවුස් එක ආයි මුකුත් නැහැ මිනිස්සු නිවුස් ඉවර වෙනකම්ම බලනවා ওই කෑල්ල බලන්න.
දැන් මේක එහෙම එකක් නැහැ නේ. ඉතින් මේක නිකන් නිවුස් එකක් නෙවෙයි මේක නිකන් සිද්ධියක් විතරයි. වෙන මොනවද? වෙන වෙන මොකුත් නෑ ඉතින් ඔච්චර තමයි. ඒ කියන්නේ දැන් අද රෑ නිවුස් එකට උඹලගේ මුකුත් නිවුස් එකක් නැහැ. මේ ඔය සෙල්ලම් බෑ. හරිද? හෙට අනිවාර්යයෙන්ම නිවුස් 5ක් ඕන පුතේ. හොඳේ. හෙට නිවුස් 5ක් බැලුවා කියොත් අනිද්දර නිවුස් 10ක් ඕන. හරිනේ? ඈ? එහෙම නිවුස් ගේන්න නම් ඉතින් අපිට මිනි මරලා තමයි නිවුස් එකේ දාන්න වෙන්නේ.